දකින්න ඉතාම අලංකාරම දර්ශනයක් හැටියට සඳහන් කරන්නට හැකි වෙන්නේ විශේෂයෙන්ම වෙස් නර්තන ශිල්පය. අපි කියන්නේ අපේ මහා නර්තන සම්ප්‍රදායේ අග්‍රස්ථානයේ වෙස් නර්තන ශිල්පය. ඉතින් වෙස් නැටුම වඩා වැදගත් වන ඉතාම ආඩම්බරෙන් අපිට කියන්න පුළුවන් වෙන මලියදේව පිරිමි විද්‍යාලයේ නර්තන කණ්ඩායමයි මේ සුජිත් මහත්මයා. උඩරට නර්තනයේ කූට ප්‍රාප්තිය සැබෑ ස්වර්ණ මුද්‍රාව බවට පත්වන්නේ මෙම වෙස් නර්තන ශිල්පියාය. ඒ වගේම සෑම පෙරහැරක්ම පාසා මෙම නර්තනයට අපට දැකගත හැකි වෙනවා. වෙස් නර්තනය යනු ජාත්‍යන්තරයට අපේකම සහ සිංහලකම ශ්‍රී ලාංකිකකම අපේ නර්තන කලාවට රට රටවල් වල පිළිගත් ඒ වගේම අත්පොත් තබන සහ ඒ පිළිබඳ දන්වන මුල් පුරුකකි මේ උඩරට වෙස් නැටුම් ශිල්පියා. ඈත අතීතයේ සිට අපේ හාමුදුරුවනේ මෙම නර්තනය අපිට ගොඩක්ම කොහොබා කංකාරි සාන්තිකර්මයේදී තමයි දකින්නට ලැබෙන්නේ. ඒ වගේම අපේ තම මහත්තයා එසේ නොමැතිනම් එම සාන්ති කර්මයට සම්බන්ධ වූ විදුන් මඩු සාන්ති කර්මය ඊමඩු වැනි කංකාරි වල දැකගත හැකි වෙන්නේ. මේ නර්තන ශිල්පී ඉතා ලාබාල ශිල්පීනි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන එකම වයස් කාණ්ඩේ ඉන්න හොඳ දරුවෝ පිරිසක් අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම මේ ලෙස වෙස් තබන අවස්ථාවේදී සම්ප්‍රදායක ගායනාවේ යෙදෙන මලේ රජුගේ ඇඳුමේ අර්ථයක් වන මෙම වෙස් ඇඳුම් කට්ටලය ඉතා ගෞරවාන්විතව දේව ආභරණයක් විදිහටයි එදා ඒ ගුරුවරු ඒ වගේම ඒ සියලු දෙනා සලකව්වේ. අදත් මේ අප ඉදිරියෙන් ගමන් කරන මේ දරුවන් තවත් බොහෝ කාලයක් ඉදිරියට මේ නර්තනය රැකගන්නට වෙරදරයි. මලියදේව විද්‍යාලයේ දරුවෝ ඒ ආකාරයෙන් අපට වෙස් නර්තනයේ අලංකාරත්වය පිළිබිඹු කරනකොට ඒ දරුවන්ගෙන්ම සැදුම්ලත් ඒ වගේම නර්තනාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම නිර්වාදනයෙන් දායක වෙනකොට අපට මේ පෙරහරක ඕනෑම පෙරහරක උඩරට නර්තන සම්ප්‍රදායේදී විශේෂයෙන්ම දකින්න ලැබෙන මේ ලෝක පූජිත නර්තන සම්ප්‍රදාය අපිට අතිශයින් අලංකාරව දර්ශනයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මේ පිළිබඳව මේ ශිල්පය අඛණ්ඩවම අවිච්ඡින්නවම අනාගත පරම්පරාව උදෙසාත් රැගෙන යන මහා පරිත්‍යාග කරපු ප්‍රවීණ ශිල්පීන් ගණනාවක්ම අපිට අපේ මතකයට නංවා ගන්නට හැකි වෙනවා. ඔවුන් රැකගත්තු මේ සම්ප්‍රදායන් වර්තමානයට පාසල් දරුවෝ ඒක රැකගෙන යන්නේ ඉදිරියට යන එකත් අපිට හරිම සතුටුදායක කාරණයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඓතිහාසික අතුගල පාමුල අත්කඳ රජමහා විහාරස්ථානයේ දළදා පොසොන් පෙරහර මංගල්‍යයේ අවසාන මහා පෙරහර වීථි සංචාරය කරද්දී මේ පිළිබඳව මේ දකින්න දසොන් අපි ඔබ වෙත රැගෙන එන්නට මේ ආකාරයට සූදානම් වෙන්නේ. මේ පිළිබඳව මේ දකින්න දසොන් වල සැඟවුණු තව බොහෝ තොරතුරු ඔබ වෙනුවෙන් ඔබට පහදා දෙන්නට අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ අති ගෞරවනීය කැලේගම ජිනරත්න ස්වාමීන් වහන්සේ ප්‍රවීණ නර්තනාචාර්ය අපේ සුජිත අසුරනාද මහත්මයාත් අපිත් එක්ක එනවා. ඊළඟට අපිට කතා බහ කරන්නට මේ පෙරහරක තිබෙන හැම අංගයකදීම අපි දකින මේ හැම නර්තනාංගයකදීම දරුවන්ගේ වේවා ඒ වගේම අනිකුත් අපේ ප්‍රවීණ ශිල්පීන්ගේ වේවා මේ හැම කෙනෙකුගේම ඔවුන් නිහඬව ඇතම් විටකදී විහිදා දක්වන මේ වටිනාකම් ලෝකයක් මවිත කරවන මහ විශ්මිත නිර්මාණ හැටියටත් සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මම හිතනවා ඇත්කඳ පෙරහර පිළිබඳව මෑත කාලීනව වඩා විශේෂයෙන්ම කතා බහ කරන්නට හැකි දවසක් තමයි අද අපිට උදා වෙලා තිබෙන්නේ. අවුරුදු 100ක් තිස්සේ මේ මහා සම්ප්‍රදාය රැකගත්තු අවස්ථාව හැටියට අපට 2025 වර්ෂයේ
මේ පෙරහර මංගල්‍යය අද දවසේ දින ගණනාවක් පවත්වන අවසාන මහා පෙරහර හැටියට අපි මෙලෙසින් ඔබට ඒ පිළිබඳව චිත්‍රණය කරන්න සූදානම් වෙන්නේ පියෝ ටීවී අංක 120 නාලිකාව සහ දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයේ ලෝකෙට පිරින කළ අපේ සියලු සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ මේ සජීව විකාශනය අපි රැගෙන එන්නට කටයුතු වෙලා තිබෙනවා. පෙරහැරක් අලංකාරවත් කරන්න අපේ හාමුදුරනේ අලි ඇත්තුන්ගේ දායකත්වය හරි වටිනවා. අපි මේ අපේ වෙස්නාර්තන ශිල්පීන්ට පිටුපසින් ඉදිරියට ඇදෙන මේ මහා දර්ශනය දකිනකොට මට ඒ කතාව විශේෂයෙන්ම සිහිපත් කරන්නට හිතෙන්නේ. මොකද තථාගත බුදු පියාණන් වහන්සේගේ බෝසත් චරිතය තුලත් සිද්ධාර්ථ කුමාරයා පිළිබඳව කතා කරද්දී ඒ අලංකාරවත් වුණු දායකත්වය අපේ මේ මහා දර්ශනයත් එක්ක බැඳිලා තියෙනවා නේද අපි හම්බුනේ. ඔව්. විශේෂයෙන් සබම් මහත්තයා මේ එතා කියන්නේ අලියා කියන්නේ අපේ සංස්කෘතියත් එක්ක ඉතා දීර්ඝ කාලයක බද්ධ වෙච්ච සතෙක්. ඒතර අපේ පැරණි කාලේ අද අපි නූතන කාලේ තාක්ෂණික වශයෙන් දියුණු ඊටාම යන්ත්‍ර සූත්‍ර බොහෝ දේවල් තිබෙනවා. එහෙම නැති කාලේ අපි අපේ බොහෝ දේවල් වලට විශේෂයෙන් අපේ ප්‍රවාහන මාධ්‍ය වෙන්න පුළුවන්. ඊට අපේ ගමනාගමනය වෙන්න පුළුවන්. අපේ ගෑම් අවස්ථා යුද කටු සිදු වුණා. ඒ අවස්ථාවල වෙන්න පුළුවන්. හැම මොහොතකම අපිට නැතුව බැරි සත්‍ය බවට පත් වුණා අලියා ඇතා. ඒතර අලියා සහ ඇතා කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මිනිසුත් එක්ක බද්ධ වෙච්ච මිනිසුන්ගේ අවශ්‍යතාවලට යොදාගත්ත සතෙක්. විශේෂයෙන් අපි යාත කතා වශයෙන් ගත්තොත් එහෙම අපිට මේ අලියැත්තු ගැන ඕන තරම් තොරතුරු හොයාගන්න පුළුවන්. අපි බෝසතාණන් වහන්සේගේ කියන්නේ විවිධ උත්පත්ති අවස්ථාවන් වල අපිට